අද දෙසැම්බර් 13 වෙනිදා සෙනසුරාදා දවසේ පාන්දර වෙලාව 2:45යි. මම අද වීඩියෝ එක ගෙන්නම් දෙසැම්බර් මම කලින් දවසේ වීඩියෝ එක ගෙනාවා දෙසැම්බර් 11 වෙනිදා රෑ 9:45 වෙනකන්. එතන ඉඳන් ඊයේ දවස වෙනකන් ඒ කියන්නේ දෙසැම්බර් 12 රෑ වෙනකන් පැය දෙකක් තුනක් කලින් වෙනකන් අපි ට්‍රේඩ් ටික කොහොමද ගත්තේ කියලා එතරින් chart එකේ. එතකොට ඔයාලට පේනවා මම ඊයේ වීඩියෝ එක ඉවර කරනකොට 9:45යි මම කිව්වා මෙන්න මේ වෙලාවේදී මාකට් එක මේ මොකක් හරි ලෙවල් එක රියැක්ට් කරලා ඉවර වෙලා රිවර්සල් එකක් දුන්නොත් මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා කියලා. කිව්වා වගේම බලන් හිටියා වගේම මේ ලෙවල් එකෙන් අන්තිමට හැදිච්ච බෑරිෂ් කැන්ඩල් එක මේ ඔයාලට පේන මේ කොළ පාට කැන්ඩල් එක ක්ලෝස් කරලා බුලිෂ් කැන්ඩල් එකකින් ක්ලෝස් වුණේ නැහැ. ආයෙසරයක් මාකට් එක පල්ලෙහාට ගියා. මාකට් පල්ලෙහාට ගිහිල්ලා ඉවර වෙලා මාකට් එක ආයෙසරයක් ක්ලෝස් වුණා. මෙන්න මෙතනදී හොඳ ලස්සන බුලිෂ් කැන්ඩල් එකකින් මේ බුලිෂ් කැන්ඩල් එකත් එක්කම මම මාකට් එකට එන්ටර් වුණා. මගේ ස්ටොප් ලොස් එක මෙතන TP එක මම මෙතන තියාගත්තා. සෙකන්ඩ් TP එක මෙතන. ලස්සනට මාකට් එක ගියා මෙන්න මේ ලෙවල් එකට. ගියත් එක්කම මම මගේ ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරා. බ්‍රේක් ඉවන් කරාට පස්සේ මාකට් එක ෆස්ට් TP එකේ ටැප් වෙලා ආයසරයක් ඔයාලට පේනවා මෙතනට ආවා. එතකොට මාකට් එක අපිට මේ 100% මූව් එක අල්ලගන්න බැරි වුණා. හැබැයි ප්‍රොෆිටබල් ට්‍රේඩ් එකක් අපිට කරගන්න පුළුවන් වුණා. ඒකත් එක්ක මම බලන් හිටියා මාකට් එක කොහොමද රියැක්ට් කරන්න කියලා. මේ ලෙවල් එකට රියැක්ට් කරේ නැහැ. ඔයාලට පේනවා කිසිම තැනක රියැක්ට් කළේ නැහැ. එimhe මාකට් එක උඩට ගියා. උඩට ගිහිල්ලා ඉවර වෙලා මේ හදපු ලොකු බුලිෂ් කැන්ඩල් එකේ පල්ලේ ඕපන් එක ක්ලෝස් කරා. හැබැයි ක්ලෝස් කරේ මේ රේන්ජ් එකෙන්. ඒ කියන්නේ මම බලන් හිටියේ මේ රේන්ජ් එක ඇතුලේ ක්ලෝස් වෙයි කියලා. ඇතුලේ ක්ලෝස් වුණේ නැහැ. එළියේ ක්ලෝස් වුණ නිසා මාකට් එකෙන් එන්ට්‍රි එකක් ගත්තේ නැහැ. එතනින් පස්සේ මම බලන් හිටියේ මේ කැන්ඩල් එකේ උඩ ක්ලෝස් කරලා ඉවර වෙලා මාකට් එක කොයි වෙලාවක හරි ක්ලෝස් වෙයිද කියලා කිව්වත් වගේ මාකට් එක මෙතනදී ක්ලෝස් වුණා. ඒත් එක්ක මම ට්‍රේඩ් එකක් ගත්තා. හැබැයි ඊළඟට ගිය මූව් එකෙන් මගේ ස්ටොප් ලොස් එක හිට් වුණා. මේක ලොස් ට්‍රේඩ් එකක්. මම කලිනුත් කිව්වා වගේ ලොස් ට්‍රේඩ් කියන එක මේකේ එක්තරා සාමාන්‍ය දෙයක්. ඒක අපිට වින්දරා ගන්න වෙනවා. අපි ගන්න ප්‍රොෆිට්ස් වලින් ඒවා අපිට මිනිමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම බලන් හිටියා මගේ ස්ටොප් ලොස් එක අරගෙන ඉවර වෙලා මාකට් එක ආයෙත් ඇතුළට ගියා. ඔයාලා හිතනවා ඇති ඇයි මම මෙතනද ට්‍රේඩ් එක ගත්තේ නැත්තේ කියලා. මෙතනද ට්‍රේඩ් එක ගත්තේ නැති හේතුව මේ ඇවිල්ලා එළිය හැදුන කැන්ඩල් එකක් විතරයි. මෙතකොට මම මෙතනින් එන්ට්‍රි ගන්නවා නම් මේ අන්තිමට හැදුන බෙරිෂ් කැන්ඩල් එකේ ඕපන් එකෙන් ගන්න ඕනේ. එතකොට ඒක රේන්ජ් එකෙන් එන නිසා මම ගත්තේ නැහැ. මාකට් එක මම මෙතනින් අරන් තියෙන්නේ. මාකට් එක මම ඇත්තට මෙතන ට්‍රේඩ් එක ගත්තේ 15 minute chart එකේ. මෙතන අපි loss වුණ ට්‍රේඩ් එක මේ හදුන ලොකු bearish candle එක close කරලා මෙතනදී හදුන හොඳ ලස්සන කොළ පාට candle එකකින් මේකේ open එක close කරා. ඒකත් එක තමයි මාකට් එකට මම එන්ටර් උනේ. පොඩි profit එකක් ගියා මෙතනට. ඒත් එක්කම මම මාකට් එක මගේ ට්‍රේඩ් එක break even කරා. ඔයාලට පේනවා මම මෙතනින් break even කරා. මාකට් එක තව උඩටම පම්ප් වුණා. උඩ level එකක් තියෙනවා. ඒ level එකට ගියේ නැහැ. ඔයාලට පේනවා මම මාක් කරන් හිටිය level එක ඇවිල්ලා මෙන්න මේ level එක. මම 4 hour chart එකේ තමයි levels ටික මාක් කරගන්නේ. එතනට මාකට් එක ගියේ නැහැ. මාකට් එක chop තියලා මාකට් එක මම බලන් හිටියා මොකක් හරි මේ level එකට විතරක් respect කරලා මදි. මේ level එකකින් පල්ලෙහා level එකකට. මොකද මේ level එකට respect කරා මදි කියලා කියන්නේ මාකට් එක මේ level එකෙන් උඩට කොහොමද යනවා. ගිහිල්ලා උඩ level එකට respect කරලා මේ level එකට respect කරා නම් අපිට trades ගන්න පුළුවන්. හැබැයි මේ මාකට් එක උඩට ගිහිල්ලා හැරුණ තැනක් අපිට හොයාගන්න බෑ. අපි බලන් ඉන්න level එකට react කරන්නේ නැති නිසා අපිට මේ කිසිම trade එකක් ගන්න බැරි වුණා. ලොකු ලස්සන move එකක් දුන්නා. හොඳ ලස්සන ඩම්ප් එකක් දුන්නා මාකට් එකේ. හැබැයි අපිට මුළු ට්‍රේඩ් එකම අල්ලගන්න බැරි වුණා. අවාසනාවක් තමයි. ඒත් ස්ට්‍රැටජි එක වැඩ කරන්නේ එහෙමයි. අපිට ඒවා රූල්ස් වලින් පිට අපිට ට්‍රේඩ් කරන්න බැරි නිසා අපි ඒවා ගැන හිතන්න හොඳ නැහැ. හැබැයි මාකට් එක මේ ලෙවල් කිසිම ලෙවල් එකකට රෙස්පෙක්ට් කරන්නේ නැතුව ඇවිල්ලා මේ ලෙවල් එකේදී රියැක්ෂන් එකක් දුන්නා. ඔයාලට පේනවා හදන මේ bearish candle එක ක්ලෝස් කරලා ලස්සන ලොකු bullish candle එකකින් ඒත් එක්කම මාකට් එකට එන්ටර් වුණා. මගේ ෆස්ට් TP එක හිට් වුණා. ඒත් එක්කම TP එක හිට් වෙලා ආය මාකට් එක රිවර්සල් එකක් දුන්නා. ඒ රිවර්සල් එක දුන්නේ ඔයාලට පේනවා මේ කොළ පාට හැදුන ලොකු බුලිෂ් කැන්ඩල් එක ක්ලෝස් කරලා තියෙනවා මෙතන bearish කැන්ඩල් එකකින් මම ඒත් එක්කම දැන් මාකට් එකට එන්ටර් වෙලා තියෙන්නේ
මගේ තාම TP එක මගේ තියෙන ෆස්ට් TP එක මෙන්න මෙතන. මගේ ස්ටොප් ලොස් එක මෙතන. තාම මේ ට්‍රේඩ් එක දුවනවා. දැන් වෙලාව රෑ 2:50යි. බලමු මේ ට්‍රේඩ් එකෙත් අප්ඩේට් එක අරගෙන මම හෙට තවත් වීඩියෝක් කරන් එන්නම්. මෙහෙම තමයි අපි මාකට් එක රීඩ් කරන්නේ. ලෙවල්ස් අනුව රියැක්ට් කරන විදිය. ඔයාලත් කැමති නම් මාකට් එක රීඩ් කරන්න මාත් එක්ක හෙටත් එකතු වෙන්න මගේ වීඩියෝ එකට.